මට පොඩි කාලේ ඉඳන් මහාන වෙන්න තමයි ආසාව තිබුණේ. මේ දවස්වල දක්ෂම ශිෂ්‍යයා මම. ඉස්කෝලේ යන කාලෙත් තට්ටේ ගාලා හිටියේ මම. එතකොට පන්සිල් දුන්නේ ළමයි අපේ පාසලේ 1000කට වැඩි ප්‍රමාණයක් හිටියා. ඉතින් මම තමයි මේ ළමයි ඔක්කොටම පන්සිල් දුන්නේ. මගේ මුළු ජීවිතේම මේ රටත් ශාසනයක් තමයි අංග සම්පූර්ණ පන්සලක්. මේ අත්දැකීම් නිර්මාණය කළා. විනාශ වෙලා තිබිච්ච ගමක් හැදුවා. අදත් ගමේ මිනිස්සු ආදරේ මට. මේ හැම දෙයකටම වඩා මේ රට කාපු හොරු ටික එලවන්න ඕන කියන තැන මං ඉඳලා තමයි පටන් ගත්තේ බනින්න. මගේ තිබුණ එකම දුර්වලතාවය තමයි මුන්ට කුණුහරුපෙන් බනින එක. මම දැන් කුණුහරුප කියන්නේ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් එක කුණුහරුපයක්වත් කියලා නැහැ. බලක් කියනවා නම් මං කුණුහරුප කියනවා කියලා මං ඒක ඒකට සයින් කරා. එච්චරයි. මට රටේ මිනිස්සුන්ව කතා කරන්න පුළුවන්, ඇත්ත කතා කරන්න පුළුවන් නේ. හේයි! කොච්චර මඩ ගැහුවත් මම මගේ ගමන නතර කරන්නේ නැහැ. Hey! 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 මම උපන්නේ රාජාංගනේ. ඉස්කෝලේ ගියේ රාජාංගන යාය 10 හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයට. 2005 විභාගෙ ලියලා 2006 විතර වෙනකොට මහාන වුණා. මගේ ගුරුවරයා මහාචාර්ය අත්තාංගනේ රතනපාල කියන හාමුදුරුවෝ. ඉතින් ගෙදරින් කැමති වුණේ නැහැ මහාන වෙනවට. ගෙදර ලොකු පුතා මම. මට පොඩි කාලේ ඉඳන් මහාන වෙන්න තමයි ආසාව තිබුණේ. ඒකට හේතුවක් තිබුණා. මොකද ඉස්කෝලේ ඉන්න මේ දවස්වල දක්ෂම ශිෂ්‍යයා මම. විශේෂයෙන්ම බෞද්ධ විෂයට. ඉස්කෝලේ යන කාලෙත් තට්ටේ ගාලා හිටියේ මං. එතකොට පන්සිල් දුන්නේ ළමයි අපේ පාසලේ 1000ක් 1200ක් 1500ක් ඔය වගේ ප්‍රමාණයක් 1000කට වැඩි ප්‍රමාණයක් හිටියා. ඉතින් මම තමයි ළමයි ඔක්කොටම පන්සිල් දුන්නේ. ඉතින් ඕවත් එක්කම තීරණය කළා මහාන වෙන්න ඕන කියලා. ඉතින් අම්මයි තාත්තයි කැමති වුණේම නැහැ, සහෝදරයෝ කැමති වුණේ නැහැ. මං කියලා තිබුණේ මම විභාගෙ ලියනකම් විතරයි ඉන්නේ, අනිවාර්යෙන් යනවා. මගේ ඇඟෙන් මගේ ශරීරයෙන් මගේ අම්මා විතරයි අල්ලලා දින්නේ. මොකෙක්වත් අල්ලලා නැහැ වෙන. හරි. ඉස්කෝලේ යන කාලේ කෙල්ලොත් එක ලව් කරලා නැහැ, බූට් හදලා තියලා නැහැ, ළමයි හදලා නැහැ, ජඩ වැඩ බලු වැඩ මොකක්වත් කරලා නැහැ. එකම තිබුණේ මහාන වෙනවා කියන එක. ඒක මං හිතන්නේ සංසාර පුරුද්ද. ඉතින් මහාන වුණා. 2550 වෙසක් පොය දවසේ මහාන වුණා. මහාචාර්ය අත්තාංගනේ රතනපාල කියන නායක හඳුරගේ ගෝලයක් හැටියට. ඉතින් මගේ මුළු ජීවිතේම මේ රටත් ශාසනයක් තමයි. මම හිතන්නේ මම උදව් කරලා තියෙන කෝටි ගාණක්. වතුර ෆිල්ටරෙම ලක්ෂ 50කට වඩා දීලා තියෙනවා. ගෙවල් හදලා තියෙනවා. රෝදපුඩු දහස් ගාණක් දීලා තියෙනවා. මේ මුළු නාට්‍යාදුවේ හැම පාසලකටම පාසල් උපකරණද, වතුර ෆිල්ටර්ද, වතුර මෝටර්ද නොදීපු දෙයක් නැහැ. හැමෝටම උදව් කරලා තියෙනවා. මට හම්බෙන කිරි පැකට් එකේ ඉඳලා සිද්ධාලේපයේ ඉඳලා පෙනඩෝල් පෙත්තේ ඉඳලා මට හම්බෙන ඒවත් මම මිනිස්සුන්ට දුන්නා. මොකද මේ බුද්ධ චීවරයක් දාගත්තේ මම සැප ගන්න නෙමෙයි. හරි? හදවතින්ම මගෙන් මේ රටටත් සමාජයටත් බුද්ධ චීවරයටත් සේවයක් වෙන්න ඕනේ. ඒ නිසා තමයි කරේ. ඊළඟට ඒවා බලාගෙන ඉන්නකොට ඔය කොරෝනා වසංගතය ආවා. රට බංකලොත් වුණා. ගෑස් පෝලිං, පෙට්‍රල් පෝලිං, ඩීසල් පෝලිං. ඊළඟට කණ්ඩ බොණ්ඩ නැහැ මිනිස්සු. අන්ත අසරණ වුණා. කොරෝනා එන්නත ගෙන්න ගත්තා. පාලකය විද ගන්නවා. මිනිසුන්ට කණ්ඩ නැහැ. පාලකය කෝටි 5යි වාහන ගේනවා. මම ඔබට මතක ඇති මේ පට්ට හොරු මුන් කම්බ හොරු මේ රට කාලා වනසලා ඉවරයි. ඔන්න පටන් ගත්ත යුද්ධය. ඒ පටන් ගත්ත එක තමයි හදාගත්ත පන්සලක් දාලා අංග සම්පූර්ණ පන්සලක්. මේ අත්දැකීම් නිර්මාණය කළා. වසර 16ක් ඒ පන්සලේ. හරි? විනාශ වෙලා තිබිච්ච ගමක් හැදුවා. අදත් ගමේ මිනිස්සු ආදරේ මට. හැබැයි මේ හැම දෙයකටම වඩා මේ රට කාපු හොරු ටික එලවන්න ඕන කියන තැන මං ඉඳලා තමයි පටන් ගත්තේ බනින්න. මේ තිරිසන් දේශපාලුවෝ කෙරෙහි තියෙන බය නැති කරන්න උවමනාව ඇති වුණා. මිනිස්සු තේරුම් ගත්තා සත්‍ය මොකද්ද හාමුදුරු කියන්නේ ඇත්ත කියලා. හරිද? ඉතින් ඒක නිසා සමහර එවුන් ඉතින් වගේ අල්ල ගන්න දෙයක් නැතුව මම කුණුහරුපෙන් බැන්න තමයි. හරිද? ඉතින් දැන් රටේ වෙනත් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මම දැන් කුණුහරුප කියන්නේ එක කුණුහරුපයක්වත් මට බැංකු පොතට සල්ලි දාපියව්, ඊළඟට වාහනයක් දීපියව්, ඊළඟට ගෑණියෙක් දීපියව්. මගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් එක කුණුහරුපයක්වත් කියලා නැහැ. උන්ගේ අම්මා මෝ යන්න බැන්නම තමයි මිනිස්සු මේ වීඩියෝ බලන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.
බලා කියනවා නම් මං කුණුහරුප කියනවා කියලා මං ඒක ඒකට සයින් කරනවා. එච්චරයි. මට රටේ මිනිස්සුන් කතා කරන්න පුළුවන්, ඇත්ත කතා කරන්න පුළුවන් නේ. මට සත්‍ය කතා කරන්න පුළුවන්. ඒකට බාධාවක් නැහැ නේ. මං බණ කියන්නේ නැහැ. මිනිස්සු ගැන කතා කරන්න කෙනෙක් නැහැ නේ. එක එකාගේ අරවා මේවා ප්‍රාඩෝ ඉන්ටර්කූලර් මට ගන්න උවමනාවක් නැහැ. මගේ channel එකට හම්බෙන ඒවත් මම මිනිස්සුන්ටම දෙනවා. මට රට ගැන කතා කරන්න තියෙන එකම මාධ්‍ය මගේ YouTube එක පමණයි. ඒක මට වහන්න කියලා කියන එක අසාධාරණයි. හරි? ඒක මේ රටේ මිනිසුන්ට කරන ද්‍රෝහිකමක්. මිනිස්සු කැමති නම් අය කාටවත් ප්‍රශ්නයක් නැහැ නේ. සිංහලයට තේරෙන භාෂාව මේ භාෂාව. මෙහෙ වරෙන් කිව්වොත් තමයි අපේ රටේ සිංහලයන්ට තේරෙන්නේ, විශේෂයෙන්ම සිංහලයන්ට. එන්න මහත්තයෝ ගණ්ඩ පුතා කිව්වට තේරෙන්නේ අපේ ජාතියට. නිසා උන්ට කතා කරන්න ඕන, රිදෙන්න කතා කරන්න ඕන භාෂාව මේක. මගේ ජීවිතයට වඩා මම මේ රටේ මිනිසුන්ට ආදරෙයි. ඒතර ඔය කියන නිന്ദා අපවාද මට එනවා කියලා දැනගෙන මට ඔය කියන පාදඩින්ට බයින්න සිද්ධ වුණා. මම ඒ කැමැත්තෙන් කරපු දෙයක් නෙමෙයි. මට වෙන කරන්න විකල්පයක් නැහැ. මිනිස්සු හැමෝම බයයි ගුලි වෙලා. හරි? දෙපැත්තට එහා මෙතන එක මිනිහෙක් වචනයක් කියන්නේ නැහැ. කවුද කතා කරේ? හරි? මිනිස්සුම කියනවා හාමුදුරු නිසා තමයි අපි අරගලයට ආවේ. හාමුදුරු නිසා තමයි අපි බය නැතුව මේ ගේම් එකට ආවේ. හාමුදුරු තමයි අපි බය නැති කරේ. ඉතින් ඒවා මම නිදාගෙන හිටියනම් මමත් අර මගේ හිටපු ප්‍රාවස්තිපුර අලුත්ය බෝධිරුක්කාරාමයට වෙලා දෙන දානේ වළඳලා පාඩුවේ හිටියනම් අදටත් මං මේ පන්සලේ ඉන්නවා. අට සල්ලි මත් හිටියනම් අද රාජාංගනේ හාමුදුරුවෝ මේ විදිහට ලෝකෙ මිනිසුන්ට දැක ගන්න හම්බෙන්නේ නැහැ. අද රටක් ආදරය කරන්නේ මිනිස්සු වෙනුවෙන් හාමුදුරුවෝ කතා කරන නිසා. වික්‍රමසිංහවාදීන් හොරුන්ගෙන් ජීවත් වෙච්ච කාපියුන් තමයි මට ඔය චෝදනා කරන්නේ. කවුද කියන්නේ ඒවා? ඔක්කොම මගේ විරුද්ධවාදීන් හදාගත්ත දේවල්. මම යන්නේ මහපාරේ බස් එකේ. හරි? එතකොට අද වෙනකන් එක මිනිහෙක් වචනයක් කියන හැම මිනිස්සෙක්ම ආදරෙයි. ඔය කුණුහරුප කියනවා කියලා කතන්දරේ කියන්න දෙයක් නැතිව හදාගත්ත දේවල්. මගේ තිබුණ එකම දුර්වලතාවය තමයි මුන්ට කුණුහරුපෙන් බනින එක. මුන්ට මම වෙන කොහොම කතා කරන්නද? හරිද? ඒ වෙලාවෙ හැටියට. දැන් මම ඒක පැත්තෙන් අයින් කරලා කාලයට අනුව වෙනස් වෙමින් මම මගේ ගමන යනවා. මගේ විමුක්තිය වෙනුවෙන් මම මේ සිවුර දාගෙන ඉන්නේ. මට නිවන් දකින්න ඕන හින්දා මගේ මෝක්ෂය වෙනුවෙන් මම සිවුරු දාගෙන ඉන්නේ. ඒක කාටවත් වැඩක් නැහැ. මගෙන් ඉල්ලීමක් කරන්නේ මගේ YouTube එක වහන්න. එතකොට නිකායෙන් එලවන්නේ නැහැ. මම කියන්නේ මගේ YouTube එක වහන්න බෑ. මොන තත්ත්වයාවත් මම සිවුර අතාරින්නේ නැහැ. සිවුර අතාරින්න නම් මගේ තරුණ වයසේ මම මේකට කැප කරන්න ඕනේ නැහනේ. මම දැන් අවුරුදු ගාණක් මේ ශාසනය මගේ ජීවිතේ කැප කරලා තියෙන්නේ. හරිද? මගේ ජීවිතේ කැප කරලා ඕන වෙලාවට තියාගන්නත් එපා වෙලාවට යවන්නත් එක වෙලාවට අස්සම් කරලා ගන්නයි තව වෙලාවට ගෙදර යවන්නයි මට මොකක් වත් දෙන වදයක් දීපල්ලා මොන වදේ දුන්නත් මමම තමයි මගේ සේවය මේ රට වෙනුවෙන් කරන කාත් එක්කවත් තරහක් නැහැ. මේ මගේ ක්‍රමය. හරි? කිසිම මිනිසෙක් එක්ක මගේ තරහක් නැහැ. හේයි කොච්චර මඩ ගැහුවත් මම මගේ ගමන නතර කරන්නේ නැහැ.